හොඳයි අපි එහෙනම් අවුරුද්දෙන් පස්සේ පන්තිය පටන් ගත්තා. ඔයාලගේ දැන් ඔය ෆිසිකල් ක්ලාස් එක මේ යන අතරේ රෙකෝඩින් එකත් යනවා ළමයි. මොකද 6 වසරේ ලංකාවේ ඕනම ඉන්න කෙනෙක්ට වාර විභාගයට පහසුවක් වෙන්න තමයි අපි මේ පේපර් එක සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලට දැන් හැමෝටම පේපර් එකක් හම්බෙලා ඇති. පේපර් හම්බෙච්ච නැති අය ඉන්නවද? එහෙම නැහැ නේ. හොඳයි. ඔයාලා කළු නිල් අරුණාම වෙන ඕන පාට පෑනක් ගත්තර කමක් නැහැ. ළඟට ගන්න. right. හොඳයි. අපි එකින් එක සාකච්ඡා කරගෙන යනවා. හරි? එතකොට මේකේ ඔයාලට දැන් අද මේ පාඩම කරගෙන යද්දී දැන් මේ පේපර් එක සාකච්ඡා කරගෙන යන්නේ එක පාඩමක් නෙමෙයි අද සාකච්ඡා වෙන්නේ. හරි? එතකොට පාඩම් කීපයක්ම සාකච්ඡා වෙනවා. හරි? මේ පාඩම් කීපයක්ම සාකච්ඡා වෙනවා කියන්නේ පළවෙනි වාරයට අදාළ සියල්ලම සාකච්ඡා වෙනවා. එතකොට ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන් ආපහු පාරක්. පැහැදිලිද? කිසි ගැටලුවක් නැහැ. වාර විභාගයේ එක එක පාසල් වලට දැන් මෙතන විවිධ පාසල් නියෝජනය කරමින් ඉන්නවා. එතකොට මේ සියලු පාසල් වලට එක එක දවස්වල තමයි වාර විභාගෙ තියෙන්නේ. හරි? ඒ නිසා ඔයාලට ඊට කලින් අද සාකච්ඡා කරන්න හම්බෙන එක හොඳ chance එකක්. පළවෙනි එක ගත්තොත් බලා ගන්න ඇක්වටික් මම ඊට කලින් ඔයාලට ওই පාඩමේ උගන්වද්දි දෙවනි පාඩම මට මතක හැටියට අර මාළුවෙක්ගේ කතාවක් තිබ්බ මතකද අච්චු පොතේ ඕකේදී ওই වචනේ දීලා දෙනවා ඇක්වටික් මතක නම් කියන්න බලන්න සිංහල තේරුම මතක නම් කියන්න ජලජ very good අතම් අයට මතකයි අවුරුද්දත් එක්ක අමතක වෙලා නැහැ සමහර අයට මතකයි සමහර අයට මතක නැහැ ඇක්වටික් යදී උත්තරේ එන්න ඕනේ පළවෙනි එක AQATIC කවුරු හරි දැන් ඔයාලා ඔය බලන පේපර් එකේ පළවෙනි එකට ඉරි ගහලා තියෙනවා නම් හරියට දෙන්න දෙවෙනි එක තියෙන්නේ මේ විදිහටනේ හැල ඉරක් දාලා මේකට ගහලා තියෙනවා නම් වැටෙන්න වැරද්දක් දාලා හරි උත්තරේ අන්ලයින් කරගන්න හරිද හරි දෙවෙනි එක පැරඩයිස් පැරඩයිස් කියන්නේ එක මතක නම් කියන්න බලන්න පාරාදීසය very good එතකොට දෙවෙනි එක තමයි එන්න ඕනේ හරියට බලන්න පැරඩයිස් කියන්නේ පාරාදීසය හරියට බලන්න තුන ඇඩ්මයර් මතකද මන් දුන්නා මොකද්ද අගය කරනවා very good පළවෙනි ඇඩ්මයර් එක එන්න ඕනේ. පළවෙනි ඇඩ්මයර් එක අගය කරනවා. අවුරුද්දට මම සෑහෙන ලොකු නිවාඩුවක් දුන්නා සති දෙකකට ආසන්න වෙන්න. ඉතින් ඒ හින්දා දැන් අපි ඉස්කෝලේ නිවාඩුවෙන් පස්සේ දැන් අද ඔයාලට ඉස්කෝලේ පටන් ගන්න දවසත් එක්කනේ මේ ආරම්භ කරන්නේ. ඒ හින්දා අද ඉඳන් වැඩේට සූදානම් වෙන්න මේක. හරි? අමතක වෙලා ඇති. ඒකට එක්ස්කියුස් එකක් දෙන්නම් මං. හරි? ඒකට ගැටලුවක් නැහැ. ආපහු මතක් කරගෙන යන්න. හරි? එතකොට අංක 4 මතක ඇති අර සර්පයෝන්ගේ වචනයක් තිබ්බ පාඩමේ තිබ්බා ඔය වචනේ මොකද්ද? ග්ලයිඩ් කියන්නේ මොකද්ද? ඉස්සලා යනවා. very good. පළවෙනි ග්ලයිඩ් එක එන්න ඕනේ. පළවෙනි ග්ලයිඩ් එක එන්න ඕනේ. ඊළඟ ඉන්ටෙලිජන්ට් කියද්දී ඔකත් මම දීලා දෙනවා. I have already given you. මම මේනටත් දීලා තියෙන්නේ මොකද්ද? බුද්ධිමත්. බුද්ධිමත් නේද? එහෙනම් එක ළඟ වගේ උත්තර තියෙන්නේ. හැබැයි එක L එකක් අඩුයි. හරි උත්තරේ එන්න ඕනේ ඩබල් L එන්න ඕනේ. එතකොට දෙවනි ඉන්ටෙලිජන්ට් කියලායි එන්න ඕනේ. දෙවනි ඉන්ටෙලිජන්ට් එක. පළවෙනි එක නෙවෙයි දෙවනි එක. මේකෙන්. ලීපින් දැන් ලීප් වෙනවා කියන්නේ මෙහෙම ඉහළට එනවා වගේ අදහසටත් එනවා. හරිද?
එතකොට ලීප් ඉන් කියද්දී අපි අධික අවුරුද්දටත් ලීප් ඉයර් කියලා කියනවා. අධික අවුරුද්ද එන්නේ මොන මාසේ මොන දිනේ වැඩි වුණාමද? පෙබරවාරි මාසේ 29 වුණාම තමයි අපි කියන ලීප් ඉයර් එකක් කියලා කියන්නේ. මෙතන ලීප් ඉන් එන්න ඕනේ අංක 6ට දෙවනි ලීප් ඉන් එක. හරි. දෙවනි ලීප් ඉන් එක එන්නේ පළවෙනි එක නෙමෙයි ඩබල් ඊ එක වැරදි. දෙවනි ලීප් ඉන් එක එන්නේ. Number 7. මතක ඇති appearance. What the meaning appearance? Appearance කියන්නේ මොකක්ද? ඔක දීලා දෙනවා. මොකක්ද? appearance එක. අපේ මේ appearance එක. ශරීරේ නෙමෙයි. ශරීරේ මේ appearance එක. හැඩය නෙමෙයි නිකන් ළඟට ආවා. Penuwa, very good. Renu sir, good. Appearance. Endone, පළවෙනි appearance එක. Sorry. Oh, පළවෙනි appearance එක. පළවෙනි appearance එක. පළවෙනි appearance එක. कंडीशन කියන්නේ මතක ඇති මොකද්ද? कंडीशन කියන්නේ මොකක්ද ළමයි? තත්ත්වය. very good නෙතුලි. එතකොට එන්න ඕනේ පළවෙනි कंडीशन එක. පළවෙනි कंडीशन එක. strange කියන එකත් මතකයි උසන්? දෙතුන් දෙනෙක්ට මතකයි. සසිදෝ ශක්තිමත් strong මේ strange සන්තෝෂ හසෙන් දෙන්නම හරි අමුතු කියන්නේ දෙවනි strange එක ඊළඟට දෙවනි strange අමුතු ඔය දීලා තියෙනවා ඩික්ටේෂන් වලට මේ වෙනකොටත් ඒතර ආපහු එකයි මේ මතක් කරගන්න අද මේක සාකච්ඡා කරන්නේ මුලින් ඉඳන් මේ වෙලාවේ අද මේ සෑහෙන දවසකට පස්සේ වහින්නේ නේ මේ පන්තිය කරන අතරේ දැන් මේ වැස්ස තියෙනවා මේ ඒකත් අපිට හොඳයි ඉතින් පොඩ්ඩක් නැත්තම් කාස්ට් එකේ වැඩි වෙලා හිටියේ රස්නේ වැඩි වෙලා නේ හරි ඉතින් මේකට අවධානය දෙන්න අසල්වාසියට තමයි මොකද්ද කියන්නේ අවසාන වචනේ නේද කොයි නේමද ෆස්ට් එකද සෙකන්ඩ් එකද ෆස්ට් එක very good පළවෙනි එක එන්නේ එතකොට මෙන්න මේ පේපර් එකේ මෙන්න මේ මෙතනින් කට්ටිය බලා ගන්න තමයි පේපර් එකේ මෙතනින් 10න් කීයද කියලා දාලා රවුන්ඩ් කරන්න ඔයාලා බලන පේපර් එකේ යාළුවගේ 10න් කීයද කියලා බලලා රවුන්ඩ් කරන්න හරි test 2 බලා ගන්න කට්ටියම read the passage and underline the collective nouns කියලා කියන්නේ සමූහාර්ථවාචී නාම පද සමූහයක් එක්ක එන ඒවා එතකොට ඒවා තමයි underline කරන්න කියලා කියන්නේ නිමාලි was sick එතකොට නිමාලි was sick නිමාලි අසනීපෙන් හිටියේ group of her friends යාළුවෝ කණ්ඩායමක් ඇයගේ යාළුවෝ කණ්ඩායමක් අන්න සමූහයක් නේද අන්න සමූහයක් නේද ඒක අන්ඩර්ලයින් කරලා දීලා තියෙනවා visited her ඇයව බලන්න ආවා නිමාලි is fine now නිමාලි දැන් හොඳින් her mother came with ඇයගේ අම්මා අරගෙන ආවා a packet of biscuits අන්න මොකද්ද එහෙනම් එන්න ඕනේ collective noun එකට a packet of biscuits එක අන්ඩර්ලයින් කරලා තියෙන්න ඕනේ. ඔයාලට ගැටලු තියෙනවා අහන්න.
a packet of විතරයි biscuits නැද්ද online කරලා අකුර නැහැ ඒකට කමන්නේ නැහැ ඒකට හරියට දෙන්න සාමාන්‍ය online කාදී a packet of කියලාම online කරන්න හරි එන්නම ඕනේ ඕකේ දැනට පළවෙනි අවස්ථාව නිසා මම chance එකක් දෙන්න ඔව් a packet of biscuits and tea කියලා ඒ ටිකම ඒත් අවුලක් නැහැ කන බොන දෙකම තියෙනවනේ ගැටලුවක් නැහැ දෙන්න පුළුවන් a packet of නැතුවනේ biscuits tea විතරයිද බෑ වැරදි අනිවාර්යෙන් a packet of කියන එක එන්නම ඕනේ a packet කියන එක විතරයි බෑ වැරදි online කරපුවා මම බලන්න අවසන් ඊළඟ they brought own ගෙනාලු a bunch of bananas අන්න කෙහෙල් ඇවරියක් ඒක online ලා තියෙන්න ඕනේ a bunch of bananas නැද්ද කමන්නේ පළවෙනි වතාවට දැන් මේ පාර නිසා ඒකට නැති වුණාට කමන්නේ දෙන්න සාමාන්‍ය ඔයාලා විභාග විභාගයට આવොත් ඒකත් එක්කම ඔන්ලයින් කරන්න පැහැදිලිද ඔයාලට පැහැදිලිද yes right a bunch of bananas කෙහෙල් ඇවරියක් තව එකක් එනවා මොකද්ද a bottle of fresh milk අන්න ඒකත් ඔන්ලයින් වෙලා තියෙන්න ඕනේ පැෂි a bottle of fresh milk දැන් මම කියවනේ bottle of නෑ වැරදි ඊට පස්සේ තව එකක් දෙනවා a basket of fruit පළතුරු basket එකක් a basket of fruit අන්න ඒක ඔන්ලයින් වෙලා තියෙනවා හරි නා එතෙන්නම හරියක් දාන්න they came back after some time on the way එයාලා ඒ අන අතරතුරේ they saw එයාලා දැක්කා a herd of cows කියන්නේ එළදෙන්නුනේ ඒ එළදෙන්නු නිකන් අර පට්ටියක් වගේ අපි කියන්නේ හරක් පට්ටියක් කියන තේරෙන්නේ a herd of cows එක ඔන්ලයින් වෙලා තියෙනවා එතකොට packet of biscuit එකට 1යි bunch of banana එකට 2යි bottle of fresh milk එකට 3යි basket of fruit එකට 4යි herd of cows එකට 5යි එකට 2 ගානේ 10න් කීයද කියලා දාන්න ඒ කියන්නේ මෙහෙමයි එකක් හරිනම් ලකුණු 2යි දෙකක් හරිනම් 4යි 3ක් හරිනම් 6යි 4ක් හරිනම් 8යි 5ම හරිනම් 10යි එහෙනම් ඔකේ යන්න herd of කියන එක කියන්නේ ඔන්ලයින් කරලා නැද්ද වැරදි ඔව් අරක වගේම දාලා ලකුණු රවුන්ඩ් කරා යා කඩු කරන්න හරි ඊළඟට යන්න ටෙස්ට් 3 ෂෝට් ෆෝම් කරන්නයි තියෙන්නේ මම එදාවක පැහැදිලිව කිව්වා කට්ටිය බලාගන්න they are playing cricket එක මේමයි එන්න ඕනේ මේ මෙතනින් උඩුකම ආවිල්ලා they are playing cricket ඊටර ටික ලියලා තිබ්බත් නැතත් ගැටලුවක් නැහැ මේ මෙතනින් ඒ අයින් කරලා කමාව ඇවිල්ලා තියෙන්න ඕනේ මෙතන මෙහෙම තියෙනවා නම් හරියට දෙන්න හරි දෙවන එකේ who is your best friend කියන එක මේ මෙහෙම කමාවත් එක්ක තමයි තියෙන්න ඕනේ මම මේ ඔන්ලයින් කරලා තියෙන්නේ ඒ ටික තමයි හරියටම තියෙන්න ඕනේ දෙයා කියන එකේ මොකද නැද්ද මේකේ වයි නැද්ද බෑ එහෙනම් වැරදි ගොඩක් අයින් කරලා එහෙම බෑ බෑ වයි බෑ they will not එක ඔය ළමයින්ට ෂෝට් ෆෝම් කරද්දී ඕකේ දීලා තියෙනවා මීට කලින් මම උගන්වලා තියෙනවා 7 පළවෙනි වාරේ will not කෙටි කරද්දී මොකද දෙන්නේ won't
will not කෙටි කරද්දි won't මෙහෙම එන්න ඕනේ. හතරේ please do not එක don't කියලා එන්න ඕනේ. ඊට පස්සේ තප්පරයක් ඉන්න මේක මම ලියලා කතා කරන්න. penguins cannot එක can't එක can't fly. ඔව් පුතේ මොකද්ද? කමන්නේ ඒවට කමන්නේ. ඔව් මොකක්ද නදීෂ? ඒ කියන්නේ මේකේ මෙතනින් පස්සේ දාලා මේකේද? මේකේ මෙතෙන්ද ගමව දාලා? බෑ. බෑ. ඔව් වාඩුනහම පේනවද කැම් එකට? පොඩ්ඩයි වෙන්නේ. ඔව් මොකද ගැටලුව ආයේ කියන්න. එතකොට දැන් මේ වීඩියෝ එක බලන ළමයට උනත් වාසියක් තියෙනවා. මොකද සජීවීව ළමයි එක්කම සම්බන්ධ නිසා යාළුට ඇති වෙන ගැටලුමයි යාළුට ඇති වෙන්නේ. එතකොට අහන්න පුළුවන් ඕන එකක්. මෙතන මේක හරි. ආයේ ඕනත් වැරදි. වැරදි. පටලවන්න දාලා තියෙන යා වැරදි. හරි ටෙස්ට් 4 අපි මේ නෝට 6 වසරේ ඉඳන් ඉගෙන ගත්ත එකක් තමයි ඒසෑම කියන එක. හරි ඔයාලට දැන් මේ කරගෙන යන එක මාර ලේසි වෙනවා ළමයි. ඔයාලට වාර විභාගෙට ඒන් හොඳට අහගන්න. එතෙම මේකට ලකුණු 1කට 2 ගානේ ඈ මේකෙත් 10න් දාන්න ඕනේ. මට කියන්න බෑනේ ඊස් එන්නේ ඒක වචනත් එක්කද බහුව වචනත් එක්කද? ඒක වචනත් එක්ක. හරි. mother is, she is, it is, pen is, dog is නේද? Kamal is, teacher is. ඒතර එන්නේ බහුව වචන ගොඩක් එක්ක. ඒතර we are, you are, they are, people are, books are. තේරෙන්නේ? students are, teachers are. I එක එන්නේ am. පළවෙනි එක they are a lake කියලා දෙන්නේ. එහෙනම් පළවෙනි එකට එන්න ඕනේ. lake කියන්නේ සාමාන්‍යයෙන් විලටත් අපි කියනවා, වැවටත් කියනවා. එතකොට මගේ ගේ ළඟ lake එකක් තියෙනවා. ඒතර පළවෙනි එකට එන්නේ මොකද්ද? is. දෙවෙනි එක මම තමා මොනිටර්. මොනිටර් කියලා කියන්නේ කවුද? පන්ති නායකයා. හරි. I එක එන්නේ මොකද්ද එහෙනම්? am. ඊළඟට there are 30 children. ළමයි 30ක්. ළමයි 30ක් කියන්නේ එක්කෙනෙක්ද කොටද? එතකොට එන්නේ මොකද? ඊළඟ එක there are a coconut tree. coconut tree කියලා කියන්නේ පොල් ගහක්. ඒක වචනයි. එතකොට එන්නේ මොකද? is. there is. සුනිල් ලියමින් ඉන්නවා ලියුමක්. එතකොට සුනිල් ඒක වචනයි. ඒක වචනත් එක්ක මොකද එන්නේ? is. very good. I එක මම ක්ලීන් කරමින් ඉන්නවා ගාඩන් එක. ඒතර අශ්විනී මොකක්ද දෙන්නේ? I එක එන්නේ am. I am. they going to. they බහුවචන. ඒතකොට එන්නේ මොකක්ද? they are. very good. they are. ඊළඟ reading. අන්න ඕක වර්ධින්න පුළුවන්. මොකද? අන්න හරි. කියවීම කියන්නේ හොඳ පුරුද්දක්. reading is. එක එකක්නේ. reading කියන්නේ කියවීම. teaching කියන්නේ ඉගෙනවීම. අපි කියනවා තාත්තගේ driving හොඳයි. වාහන පැදවීම එකක්. my teacher මගේ is. ඒක වචනයි. මගේ ගුරුවරයා. ගුරුතුමිය ඕන එකක්. parrots කියන්නේ එකෙක් නෙමෙයි ගොඩක්. එතකොට එනවා ගිරවුනේ ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් කීයද කියලා දාන්න. හරියටම බලන්න ඔයාලා ඉගෙන ගන්න කියන්නේ ආපහු ඉගෙන ගත්ත දේ මතක් කරගෙන තමයි යන්නේ ඔය පේපර් වල. ලොකු දෙයක් නැහැ.
මහා වෙලාවක් අපිට මේක සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ප්‍රියංශ හරිද? නෑ. මම මකනවා ඒක ලකුණු 10න් කීයද කියලා දාන්න කට්ටියම 10න් දාලා රවුන්ඩ් කරන්න. මේක මතක ඇති. මේ සතියකට දෙකකට කලින් මේවා කියලා දුන්නේ. නමුත් අවුරුද්දත් එක්ක ඔය රතින් අර මේ පුපුරලා සමාහට මොලේ ඩැමේජ් වෙලා තියෙන බව අමතක වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. හරි? මතක් කරගන්න. මොයින් කාමරයට කියන්නේ රූම්. පිරිමි ළමයාට කියන්නේ මොකද්ද? බෝයි. පිරිමි ළමයාගේ කියන්නේ කමා වෙනෝනේ. ඒතර කමාවක් එක්ක ඕනේ ගේ කියලා එන්නේ. boys room පිරිමි ළමයාගේ කාමරය. පිරිමි ළමයාගේ කාමරය. boys කියන්නේ පිරිමි ළමයි. කමාව දානවා s එකට පස්සේ boys room. එතකොට මොකද එන්නේ? පිරිමි ළමයින්ගේ කාමරය. පිරිමි ළමයින්ගේ කාමරය. හැබැයි ඔය කියන දේ මම විශේෂ තර ලකුණු යටතේ එදා පාඩමේදී කියලා දුන්නා. මම ආයෙ පාරක් මතක් කරනවා. මේ child කියන්නේ ළමයාට, children කියන්නේ ළමයින්ට. මේක S එනවද? එහෙනම් ළමයින්ගේ පාක් එක නම් අපි මොකද කියන්නේ? children's park. S එකට පස්සේ නෙමෙයි එන්නේ. මොකද S එකට කලින්. පැහැදිලි නේද? හරි. එහෙනම් පළවෙනි එකට ඕකේ. ජෝන්ගේ බල්ලගේ නම කියද්දී ජෝන්ගේ බල්ලොන්ගේ නම නෙවෙයිනේ. බල්ලගේ කියද්දී මොකද එන්නේ? පළවෙනි එකට එන්නේ DOGS dogs. dogs name. බල්ලගේ නම. ඊළඟ holy studies in කියන්නේ holy කියන කෙනා ඉගෙන ගන්නේ ගැහැණු ළමයින්ගේ පාසල. ගැහැණු ළමයාගේ පාසලක නෙමෙයි. ඒතකොට මොකද වෙන්නේ? එකද දෙකද? දෙක. very good. හරින හරි දාන්න. මගේ තාත්තගේ හොබි එක. තාත්තලාගේ කියලා එන්න බෑනේ. තාත්තලා ගොඩක් නැහැනේ. ඒතකොට එන්න පළවෙනි fathers එක. පළවෙනි fathers එක. හරිද? අංක 4 ෂේක්ස්පියර්ගේ ඒ තරඟ ඒ ක්‍රීඩා ෂේක්ස්පියර්ස් කියලා කියද්දී පළවෙනි ෂේක්ස්පියර්ස් කියලා එනවා. පළවෙනි ෂේක්ස්පියර්ස් එක. අවසාන එක මගේ අම්මාගේ පරණ ෆොටෝස් ඉතාම ලස්සනයි කියද්දී අම්මලාගේ එන්න බෑ. පළවෙනි මදර්ස් එක එන්න ඕනේ. එකට දෙක ගානේ 10න් කීයද කියලා දාන්න. එකට දෙක ගානේ 10න් කීයද කියලා දාන්න. හරිද? ඡේදයක් දීලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ ටෙස්ට් 6 එක. My summer vacation last year was great. මගේ summer vacation කියන්නේ summer කියන්නේ මොකක්ද? summer ග්‍රීස්ම කාලේ. දැන් මේ ඉදිරියට පැමිණෙන කාලේ පෑවිල්ල නේද ටික ටික ඉස්සරහට එන්නේ. දැන් අගෝස්තුවේම කියන හොතරම පායන කාලේ. තේරෙනව නේද? මගේ ගෙවිච්ච ගිය අවුරුද්දේ summer vacation එක. ඒ කියන්නේ අර පෑවිල්ල කාලෙත් එක්ක දැන් මේ අප්‍රේල් කාලෙට යම් ප්‍රමාණයකට පොඩ්ඩක් වහිනවා. මැයි වලත් පොඩ්ඩක් වහිනවා. ඊට පස්සේ එන්න හුලං කාලේ වැඩි වෙනවා. එතකොට සරුංගල් යනවා, වෙසක් කූඩු හදන ඒවා මේ වැඩි වෙන්නේ. තේරුණා නේද? එතකොට හැබැයි ඉදිරියට එන්න කාලේ ඉතින් බොහොම හොඳ කාලයක්. තේරුණා නේද? يعني සාමාන්‍ය රටේ වුණත් අපේ රටේ වුණත් පින්කම් වැඩි වෙනම කාලේ. හරි. මිනිස්සු දන්සල් දෙනවා. දැන් මේ දළදා වහන්සේ වුණත් වන්දනා කරන කාලේ දකින්නවන්නේ. පින් කරගන්න මිනිස්සුන්ගේ හිතේ කැමැත්තක් තියෙනවා.
ඉතින් හරි වටින්නේ දෙයක් ළමයි ඔච්චරයි ගෙනියන්නේ අපි හරි එතකොට කියනවා ගිය අවුරුද්දේ මං ගෙවපුවේ මගේ ග්‍රීස්ම කාලයේ නිවාඩුව නියමයි great almost every day කියන්නේ හැමදාම වගේ මොකද almost every day කියන්නේ හැමදාම වගේ මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙයාට හොඳ යාළුවෝ දෙන්නේ බෲස් සහ රිකේ කියලා. එයාලා එනවා කියනවා would come over to my house මගේ ගෙදරට. We did so many fun things. මෙයාලා ගොඩාක් fun දේවල් කරනවා. On really hot days ඒ කියන්නේ ඇත්තෙන්ම ගොඩාක් hot days කියලා කියන්නේ උණුසුම් දවස්වල හරියට අද දවල් වරුවේ තිබ්බා වගේ we walked to Ricky's house. මෙයාලා පයින් ඇවිදගෙන යනවා කාගේ ගෙදරටද? නදේශ රිකීලාගේ ගෙදරට. හරි? And swam in his swimming pool. එතන මෙයාගේ swimming pool එකේ පීනනවා. කාගේ swimming pool එකේද? රිකීලාගේ ගෙදර. That was fun because Ricky has a diving board, a big water slide. රිකීට තියෙනවා diving board එක. diving කියන්නේ dive කියන්නේ කිමිදෙනවට. තේරෙනව නේද? අර කිමිදෙමු කරුව පාවිච්චි කරන බෝඩ් එක තේරෙනවද? ලිස්සල යන්න පාවිච්චි කරන්නේ. water slide එකක් එහෙම තියෙන අර තියෙන ජෙල් ඇඩ් වල වගේ නිකන් අර රළ අස්සෙන් මෙහෙම එනවා වගේ තේරෙනනේ? ආන් එහෙම එකක් රිකී ගාව තියෙනවලු. When the weather was not so nice ඒ කියන්නේ කාලගුණය එච්චර හොඳ අතට නැති අවස්ථාවන් වල වෙනකොට බෲස්ගේ අම්මා අපිව එක්කන් ගියාලු to see a movie. මොකක් බලන්නද? movie එක. movie එක කියන්නේ අපේ වචනෙන් කිව්වොත් film එකක් බලන්න. තේරෙනවද? ඊට පස්සේ one of the movies මේ එක movie එකක් අපි we saw was about a big Slimmy Martin. කියන්නේ ලොකු Slimmy Martin who ate pizza all the time. කියන්නේ මේ මාටියන් කියන කෙනා නිතරම පීසා කාපු කෙනෙක්ලු. හරි? It was the funniest movie. ඒක බොහොම funniest කියන්නේ විනෝදජනක movie එකක් මෙයා බලලා තියෙන. ඊට පස්සේ my dad would also take us hiking. hiking කියලා කියන්නේ මොකේද? hike කරනවා කියන්නේ ඔය බාල දක්ෂයා එහෙම යන්නේ කඳු තරණය කරනවා. hiking කියලා කියන්නේ මොකද? කඳු තරණය කරනවා. නිදිමතයිද කට්ටියට? ඇස්සත් එක්ක දාගන්න. මම හැරවන්න ඉවරනහම. ඊදර ගිහලා වීඩියෝ එකකින් බලන්න. හරි. ඊට පස්සේ නේද? උලඟක් තියෙනවා, වැස්සක් තියෙනවා, ෂෝක් සීතලයි. නියමයි අනික දැන් පාඩම් කළ පුරුද්දකුත් නෑ. කාලා බුදියලා පුරුද්ද එක්ක නැත්තම් පාටි දාලා එක්ක අහස් කූරු වරාව යවලා ෆන් එකේ ඉඳලා නේද ට්‍රිප් ගිහිල්ලා කො ට්‍රිප් ගියපාද ඔසන් කොහෙද ගියේ දඹුල්ලේ තාම කොහෙද කට්ටිය දඹුල්ලේ ගම්පහ අනිත් අය ගියේ නැද්ද අවුරුදු දොස් වලට ගිහිල්ලා මේ මොනවාද තෑගි දින පයින්නවන මොනවද හම්බුනේ that's good ඔයා සෙනද කල්ලි හම්බුණා යා සා නියමයි 500ක් හම්බුණා තොබියා ඉඳලා 1000ක් නියමයි කීයක් හම්බුණා තෑග්ගද හම්බුනේ Padam. Ayo. Wah. Anda මොනවද? මැරද නියමයි. මේක අදිනවද? නෑනේ. ඊට පස්සේ වාඩ මොනවද? මොනවද? බොහොම හොඳයි. හරි. බලන්න ළමයි. ඒකල කියනවා මම මේ කෙටියෙන් කියන්නම්. මෙයාලා අර කඳු නගින්න එක්ක යනවලු අපේ ගෙවල් ළඟ ඊට පස්සේ
The rocks we found there look like a real gold. මෙයාලට දැක ගන්න ලැබුණු පර්වත හරියට මේ real gold කියන්නේ මොනවද? රත්තරන්. ඇත්තම රත්තරන් වගේලු. But dad say it was not gold. නමුත් තාත්තා කිව්වලු ඒවා රත්තරන් නෙමෙයි පුතේ කියලා. The last month of summer was the best part of all. ඒ කියන්නේ ග්‍රීස්ම කාලයේත් අවසාන මාසේ. ඒ අවසාන මාසේ හොඳම කාලේ වුණාලු. All of our families අපේ පවුල් වල හිටපු කට්ටිය මේ යාළුවෝ තුන්දෙනාගේම උනේත් හිටපු කට්ටියම ගියාලු කැම්පින් කරන්න පවුලේ. කැම්පින් කරනවා කියන්නේ මොකද්ද? කඳවුරු බඳින්න ගියාලු. We all sat around the fire. ගින්දර වටේට වාඩි වෙලා at night රාත්‍රී කාලේ කිව්වා කියනවා. ඒකෙදි කිව්වා කියනවා ghost stories. මොනවද ghost stories කියන්නේ? උඩින් ලියන්න යාළුවාගේ එකේ ghost stories කියන දන හොල්මන් කතා. ඔය හොල්මන් කියන වලට වචනේ තමයි ghost. Ghost stories මේ තියෙන්නේ. Ghost stories හොල්මන් කතා. ඒ වගේ මෙයාලා roast කරාලු marshmallows. Now it is school time again. ඔන්න නැවතත් පාසල් කාලේ ආවලු හරියට ඔයාලට අද වගේ. But every time that bros Ricky I get together we talk about what a great summer we all had. මෙයාලා හම්බෙන වෙලාවේ මතක් කරනවලු අපි ඒ නිවාඩු කාලේ ගත කරපු හැටි. පළවෙනි ප්‍රශ්නේ ඔන්න හොඳට අහගන්න. What time of the year was it? අවුරුද්දේ මොන කාලෙද? summer කියලා තිබ්බත් ඇති. summer කියන වචනේත් එක්ක වෙන එකක් ලියලා තිබ්බට කමක් නැහැ හරිය දෙන්න. summer කියන වචනේ නැතුව තිබ්බොත් ලකුණු දෙන්න බෑ. ආයෙකට කමක්. summer කියන වචනේත් එක්ක වෙන ඕන එකක් තිබ්බට කමක් නැහැ. summer එක නැත්තම් වැරදි. හරිනේ? හරි මේක එන්නේ summer. What did we do at Ricky's house? Ricky lage ගෙදරදී මොකද කළේ? අන්නරි. So many fun things. නැත්නම් we did so many fun things කියලා මේ තියෙන උත්තරේ. We did so many fun things. දෙවෙනි. කමක් නැහැ. ආයේ කෙනෙක් දාලා තියෙනවා swam in his swimming pool කියලා. ඒකත් හරි. ඒකවත් දෙන්න. ඒකත් හරි. ඔයින්ද අංක 3 where did my dad take us? dad අපිව කොහෙද එක්කන් ගියේ? to see a movie එකක් බලන්න. නැත්නම් to watch a movie. නෑ. තාත්තා එක්කන් ගියේ අපිව කොහෙද? movie නෙමෙයි මට වැරදුනා මොකද්ද? hiking on the trails near our house. hiking කියලා තියෙනවා නම් හරි. ඔව්. right සුලක් සහගන්න. එතකොට අපතා තුන්වෙනි එකට උත්තරේ කිව්වා අපි 4 නේද දැන් ඉන්නේ? ඔව් නදීසයි. තුන්වෙනි එකට එන්නේ where did my dad කොහෙද එක්කන් ගියේ hiking වලට. ඉතින් හරි hiking කියලා තියෙනවනේ හරි. 4 what is the best part of summer? මේ summer කියන්නේ ග්‍රීස්ම කාලයේ හොඳම කාලය මොකද්ද? the මේ summer එකේ මේ දෙන උත්තරේ බලා ගන්න. මෙන්න මේ 4ට එන්න ඕනේ the last month of summer. ඒක තමයි හොඳම part එක උනේ. the last month of summer කියලා ඒකත් එක්ක වැඩිපුර කැලේ තිබ්බට කමක් නැහැ. the last month of summer. the last month කියලා විතරක් තියෙනවා. කමක් නැහැ දෙන්න. කමක් නැහැ. ඒකට කමක් නැහැ දෙන්න.
සම. ඒ අර මං කියපු කොටස තියෙනවද? ආයෙන වැරදි. අවසාන එක what did the boys විරිමි ළමයි ටික රාත්‍රී කාලේ අර කැම්පින් කරමින් ඉන්න අතරතොරේ රේනෝ මොකද්ද කළේ කියලා අහනවා. හරිද? මොකද්ද කරේ කියලා අහනවා. මොකද්ද කරේ? ඈ මේ පිරිමි ළමයිට කැම්පින් කරන අතරතුරේ මොකද්ද කරේ? අන්න හරි. මේ දෙන්නේ මේක එන්න ඕනේ. told ghost stories කියලා තිබ්බත් හරි while we roasted marshmallows කියලා තිබ්බත් ගැටලුවක් නැහැ. මකමක්. ඔව්. ඒක හරි. ආයෙකට කමන්න. එකට දෙක ගානේ 5න් කේද කියලා දාන්න. sorry 10න් කේද කියලා දාන්න. එකට දෙක ගානේ 10න් කේද කියලා දාන්න. මේකේ ගොඩු වේද and 20 කියලා බෑනේ පස්සේ. බෑ. ඊළඟ නා ලාගන මෙනිකේ test 7 අර අන්ඩර්ලයින් කරලා තියෙන වචනේ නිරෝග්‍ය අන්ඩර්ලයින් කරලා තියෙන වචනෙට ගැළපෙන විරුද්ධ පදේ ඒ කියන්නේ ගැළපෙන විරුද්ධ පදේ යොදලා ආය වාක්‍ය ලියන්නයි තිබ්බේ. පළවෙනි උදාහරණ දෙක දෙනවා Jane drank a glass of hot water. Jane බිව්වලු උණු වතුර වීදුරුවක්. ඒතර ඒකේ විරුද්ධ පදේ උණු වතුරේ මොකක්ද එන්නේ? cold සීතල වතුර. පළවෙනි එකට එන්න ඕනේ Wendy sister වෙන්ඩිගේ සහෝදරියට තියෙන්නේ දිග කොණ්ඩයක් කියන එකේ විරුද්ධ පදේ මොකද? short hair. ඒතර මම මුළු වාක්‍යෙම ලියන්නේ අදාළ වචනේ විතරක් විරුද්ධ පදේ දාලා ලියනවා. short hair. ඔව්. දැන් SHOUT කියන්නේ shout එක වැරදි. කෑ ගහනවට එකෙන්. The house Mr. Pereira bought. Mr. Pereira මිලදී ගත්ත නිවස expensive මිල අධිකයි කියනවා. මිල අධිකයි කියන්නේ අනිත් පැත්ත ලාභයි. ලාභයි නා cheap. දීලා තියෙනවා. ඔව්. බෑ. wasn't expensive කියලා ඉන්නේ නෑ. මොකද අදාළ අන්ඩර්ලයින් කරලා තියෙන වචනේ විරුද්ධ පදේමයි සුලක්ෂ අපි ලියන්න ඕන. The exam will start exam එක පටන් ගනී early කියන්නේ කලින් එකේ විරුද්ධ පදේ මොකද්ද? late ප්‍රමාද වී. John use කරාලු dark colors ඒ කියන්නේ ඔය ටිකක් තද පැහැයෙන් යුක්ත අඳුරු පාටවල්. එතකොට අඳුරු කියන එකේ අනිත් පැත්ත මොකද එන්නේ? එළිය තියෙන light colors. ඔව්. ඉරියන් දෙන්නට කමන්නේ හරි එක දිය තියෙනවා. අහුනේ. ඩබල් ඊ දාලා. ඒක නම් එක ඒ කියන්නේ ඒක දාලා හදලා දෙන්න. ඒ කියන්නේ වචනේ හදන්නවා කියන එක. That flower arrangement ඒ අර මල් වලින් සරසලා තියෙන එක natural ස්වභාවිකයි කියන ස්වභාවිකයි අනිත් පැත්ත මොකද්ද? artificial නෙවෙයි artificial කෘතිමයි. එකට දෙක බැගින් 10න් කීයද කියලා දාන්න. බෑ. dark කියන එකට white බෑ. එහෙනම් කළු සුදු එකේ තමයි එන්නේ. මේකේ artificial එකේ spellings වැරදි නම් වැරදි. අයව ලියන්න දුන්නා මම ඔයාලගෙන්. පාඩම් ගත්තා. ගුරුගේ බලාගන්න පින්තූර විස්තර කිරීම තියෙන්නේ පින්තූර විස්තර කිරීම මම බලලා තියෙනව නේද? ඔයාලා ගාව තියෙන පේපර් එකේ. නමුත් මම ඒකේ අර ඔයාලට අර පින්තූර විස්තර කිරීමක් ආවොත් ලියන විදිහ මම මේ කියන්නේ. ඒ නිසා ගයාශ්‍රී බලා ගන්න ඕනේ. මේකේ උත්තර ටික හරිද? හොඳට බලන්න. අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. මේ මොකද බලන්න.
අපිට කියන්න පුළුවන් මේක ළමයි මේක පොදුවේ ගත්තාම මොන පින්තූරයක්ද මේ? මොකේක පින්තූරයක්ද මේ? පාක් එකක්ද මේක නැත්නම් පිට්ටනියක්ද? රවුන්ඩ් එකක්. පාක් එක්ක තියෙන දේවල් පේන්නේ නැහැ අපිට. තේරෙනනේ? පාක් එක්ක නිකන් අර ඔන්චිල පදින එක හරි එහෙම හරි තියෙන්න එපා. එහෙම මොකද බංකුවක් එහෙම තියෙනවද මේකේ? නැහැ. ඒතර අපිට දාන්න පුළුවන් ඕනේ this is a picture of a ground. Playground කියලා දාන්න පුළුවන්. මේ ලියන්න පුළුවන් වාක්‍ය මම මේ කියන්නේ මේකම ලියන්න ඕනේ කියලා එකක් නැහැ. මම මේකට ළඟින් යන ඒවා දෙන්න. එතනින් පස්සේ there is there දාලා ලියන්න. නනජ there is there දාලා ලියපුවම වරදින්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම. මේකේ ළමයි දෙන්නෙක් සරුංගල් යවමින් ඉන්නවා. එතකොට එන්නේ මෙන් බලන්න. ළමයි දෙන්න බහුවචනයිනේ. There are two children. There are two children. සරුංගල් යවනවාට ඉංග්‍රීසි වචන තමයි flying kites. මොනවද? Flying kites in this picture. මේ පින්තූරය තුල ළමයි දෙන්නෙක් සරුංගල් යවමින් ඉන්නවා. හරිද? ඊළාසේ ආයෙ ලියන්න පුළුවන්. ඉර බබලමින් තියෙනවා දීප්තිමත්ව. එතකොට ඉරට ඉරක් කියලා දාන්න ඉරවල් ගොඩක් නැහැනේ ලෝකෙට එකයිනේ. එතකොට දාන්නේ the sun is shining. The sun is shining brightly. දීප්තිමත්ව බබලමින් තියෙනවා. ආයේ මම ඕකේ කිව්වා මොකද්ද ගොළු බෙල්ලෙක් එකක් කිව්වද? ගොළු බෙල්ලෙක් මේ පිට්ටනියේ ඉන්නවා. එකෙක්නේ දෙන්නෙක් ගොඩක් එක තමයි there are එකෙක් එක there is a snail on the ground එකේ ඉන්නවා. ආයෙ මොනවද තියෙන්නේ? ගස් තියෙනවානේ. ගස් තියෙනවා. ඒ ගසුත් බහුවචනයි. there are some trees in the corner of the ground. In the corner අයිනට වෙන්න. corner of the ground. නෑ එහෙම ඕනේ නෑ. තියෙනවා නම් ගොඩයි. ඒ කියන්නේ ගොඩක් හොඳයි ඒක. හරිද? ඊට පස්සේ සමනල්ලු ඉන්නවා කියලා මම ඔක කිව්වද? ආයෙ දාන්න පුළුවන් නම් there are butterflies ළමයින් සමග ඉන්නවා. සමග කියන්නේ මොකද එන්නේ? with children. තව දාන්න පුළුවන් ඔකේ කුරුල්ලෝ ඉන්නවා. there are birds flying in the sky. ඒ විදිහට දාන්න පුළුවන්. මම ඔකේ ලකුණු දීලා තියෙනවා. මං ගාන එක මම බැලුවා. අපි ටෙස්ට් 9 සාකච්ඡා කරන්න තියෙන අවසාන ප්‍රශ්නේ මොකද රචනාවත් මම බලලා තියෙන්නේ ළමයින්ගේ. හරි. How old are you? ඔබේ වයස කොහමද? එතකොට උත්තරේ Aද Bද Cද Dද Eද? C එනවා. I am 12 කියලා යොනෙත් එන්න ඕන. I am 12. මට 12යි. C එකට යා වෙලා තියෙනවා. හරි නම් හරියක් දාන්න, වැරදි නම් වැරද්දක් දාලා හරි උත්තරේ යා කරන්න. Would you like a piece of cake? ඔයා කැමතිද කේක් කෑල්ලක් කන්න? මතකද මම ස්පෝකන් එක මේ කරා. Would you like? Do you like? Would you like කියන්නේ මේ වෙලාවේ කැමති. Do you like කියන්නේ සාමාන්‍යයෙන් කැමති. එහෙනම් would you like ඔයා මේ වෙලාවේ කේක් කෑල්ලක් කන්න කැමතිද කියද්දී අරයා කියන එපා. No thanks. උත්තරේ D එන්න ඕන. Where do you live? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? උත්තරේ මොකද? කටුනායක. What is your hobby? ඔයාගේ විනෝදාංශය කොමක්ද මොකද? Gardening. ගෙවතුව ගාව. Is there a school nearby? ඒ කියන්නේ ළඟපාත ඉස්කෝලයක් තියනවාද? ඔව් තියනවා. Yes there is. එකට 10 කියන්නේ එකට දෙක බැගින් 10න් කීයද කියලා දාන්න. දැන් මෙහෙමයි කරන්න ඕන. දැන් අහගන්නකෝ. මේක අහගන්නකෝ ළමයි කට්ටියම අහගන්නකෝ. දැන් මේ වෙනකොට ඔය අපිට අමාරු පේපර් එකක් නෙවෙයි පළවෙනි වාරේ මහා පාඩම් ගොඩක් නෑ. ඒ පාඩම් වලට අදාළ ටික කවර් වෙන්න මම තමයි ඔය කරලා දීලා තියෙන්නේ. හරිද? අහගන්නකෝ.
ඔයාලා සමාන පද විරුද්ධ පද වැඩිපුර ටිකක් බලා ගන්න. ඔයාලට තිබ්බනේ සමාන පද විරුද්ධ පද මතකද? ඒ ටික වැඩිපුර පොඩ්ඩක් බලා ගන්න. ඒකලා my school එකටයි my best friend එකටයි මම මේ නෝට රචනා දීලා තියෙනවා. නමුත් දැන් මේ අර YouTube එකෙන් බලන ළමයිනුත් ඉන්නවනේ. ඒ ළමයින්ට පහසු පිණිස මම මේකේ පල්ලෙහායින් ඒ කියන්නේ මේ link එකට අපේ තියෙන වීඩියෝ එක පල්ලෙහායින් මම ඔයාලට my best friend එකයි my school එකයි රචනා දෙකක් ලියලා දාන්නම්. තේරෙනවද? ඒතර ඔයාලට පහසුවෙන් ඒකත් බලා ගන්න පුළුවන් ඔයාලා ගාවේ නෝට් එක නැත්තම්. පැහැදිලිද? ඒ නිසා අපි එතකොට පේපර් එක සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා. පැහැදිලිද?